හරි. එහෙනම් අද තියෙන්නේ විද්‍යුත් රසායනය කියන එක 12 වෙනි පාඩම. හරිද? මේක තමයි පළවෙනි මේ පාඩමේ පටන් ගන්න. හරි. දැන් මොනවද අපි දන්න විද්‍යුත් රසායනික කෝෂ ගැන? මේක තියෙන්නේ මුලින්ම විද්‍යුත් රසායනික කෝෂ ගැන කතා කරන්නේ. ඒ කියන්නේ විද්‍යුතය හදන්නේ කොහොමද? ඒකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා. අපිට ඒක නැතුව කිසි දෙයක් කරගන්න බෑනේ විද්‍යුතය නැතුව. හරිද? දැන් අපි විද්‍යුතෙන් කරපු වැඩ මොනවද? ගෙදරට කරන්ට් එක ඔය හැමදේම කරන්නේ මේ විද්‍යුතය කියන එක පාවිච්චි කරලානේ නේද? ඊට පස්සේ තව මොනවද? විද්‍යුත් විච්ඡේදනය ඔය වගේ දේවල් කරන්නෙත් ඒකනේ. තව ඊට පස්සේ මේ විද්‍යුතය හදන විදි කිහිපයක් තියෙනවා. එකක් තමයි අර චුම්බක ක්ෂේත්‍ර පාවිච්චි කරලා මොකද්ද? විද්‍යුතය අපි ඩයනමෝකින් වගේ දෙකින් හදා ගන්නවා. අනිත් එක තමයි මේ රසායනික ක්‍රම. කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් විද්‍යුතය නිපදවීම බවට පත් කරන එක. කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව භාවිතයෙන් විද්‍යුතය නිපදවා ගන්නවා. ඒකට අපි පාවිච්චි කරනවා කෝෂ. ඒක වියලි කෝෂයක් වෙන්න පුළුවන්. හරිද? මොකද ජලීය රසායනික කෝෂයක් වෙන්න පුළුවන්. ඕන එකක් වෙන්න පුළුවන්. හරිද? දැන් අද කාලේ මේ ෆෝන් වල වගේ තියෙන ඔය අද කැඩ්මියම් ලෙඩ් වලින් හදපු බැටරි. හරිද? ඒව ඇත්තට තියෙන ඔය රසායනික ඒවා රීචාර්ජබල්. ආයි charge කරන්න පුළුවන්. ආයි පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සරන තිබ්බ දැන් ගොඩක් මාර බැටරි කෑලි දාලා දුවන ඒවා. දැන් තියනවද එහෙම ඒවා? ඉස්සර මයික් එහෙම දැකලා තියෙනවද? කට්ටිය මතකද අර කොහොම මයික් කෑල්ලට බැටරියක් දාලා වයර්ලස් එක පාවිච්චි කරන charges එක විසි කර. දැන් මේ බලන්න. රීචාර්ජබල් බැටරි තියෙන පොඩි බලන්න මේකේ. චූඩි මේ වගේ පොඩි කෑල්ලක්. ඔක තමයි මයික් එක. හරිද? හැම රෙකෝඩින් එකක්ම හරිද? මේක ආයි රීචාර්ජබල් කරන්න පුළුවන්. හරිද? හැමදේම ආයි charge කරන්න පුළුවන් විදිහ හරි ලේසියට හදලා දෙන්න. මේ මොනවද මේ හදලා තියෙන්නේ? මේ රසායනික කෝෂ මගින්. හරිද? අපි දැන් පළවෙනියට බලමු. හරිද? රසායනික වාක්‍යයක් දීලා තියෙනවා. අන්තිම පිටුවට යන්න හැමෝම. හරිද? ඒක තියෙන්නේ. මෙහෙම කියනවා. විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳ ඔබ මීට පෙර ශ්‍රේණි වල අධ්‍යයනය කර ඇත. අධ්‍යයනය කරලා තියෙනවනේ. ඒවෙන් එක ප්‍රැක්ටිකල් කරලා තියෙනවනේ. හරි. එම කෝෂවල අඩංගු හා ඒවායේ රසායනික සංයෝග ගැබ් ඇති රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කෙරේ. හරිද? දැන් මෙහෙම කතාවක් අහලා තියෙනවද? ශක්තිය කියන දේ නිපදවන්නවත් විනාශ කරන්නවත් බෑ කියලා තියරි එක. ඒ කියන්නේ දැන් ඉතිහාසය අර ඈත අතීතයේත් කියලා තියෙන්නේ. ඉතිහාසයටත් ඔය වගේ කැලලක් තියෙනව නේද? මම දන්නේ ඇතිද කියලා මට එහෙම එකක් තිබ්බා වගේ මතකයි. ඈත කාලේ තෝ කියව කතාව කියලා තිබ්බා. හරිද? ඉතිහාසය මම දන්නේ යුග තියෙන්නේ. ඒව ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි මම. හරිද? මම කියන්නේ වෙන්න පුළුවන් දේ. දැන් මේ ශක්තිය කියන දේ විනාශ කරන්න බෑ. හරිද? ඒක වෙනස් ශක්තියක් විදිහට හැමතිස්සෙම පරිවර්තනය වෙනවා. පොඩි පොඩි ශක්තියින් හරි. කවදාවත් ඒ ශක්තිය කියන දේ මොකද විනාශ කරන්න බෑ. ඒක වෙනස් ශක්තියක් විදිහට පරිවර්තනය කරන්න විතරමයි පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්න. දැන් මේ ෆෑන් එකට එන කරන්ට් එක. කරන්ට් එක. කරන්ට් එක දැන් එතනින් එන්නේ මොකද්ද? විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය ඒකේ තියෙන මෝටරේ වගේ මොකද? චාලක ශක්තිය බවට පරිවර්තනය වෙලා අපිට හුලං දෙනවා. හුලං එන්නේ චාලක ශක්තියනේ. ඒ චාලක ශක්තියෙන් එන හුලං මොකද කරන්නේ? හුලං අපේ මේ ඇඟේ තියෙන තාපය අනම්මනම් අරගෙන ඒක යන්නේ යනවා. හරිද? ඒත් ඇඟේ අරන්ගේ තාපයට මොකද වෙන්නේ? ඒකත් තව ශක්තිය මොකක් හරි විදිහට පරිවර්තන. ඔහොම පරිවර්තනය වෙයි ඔක සර්කියුලේට් වෙයි යනවා. හරිද? ඒකයි කියලා කොහේ හරි මේ පරිසරය දැම්පත් වෙනවා. ඒකයි. හරිද? අසීමිත ශක්ති හුවමාරුවක් විතරයි තියෙන. ශක්තිය විනාශ වෙන්නෙත් නැහැ. අලුතෙන් නිපද වෙන්නෙත් නැහැ. හරිද? මේ රසායනික කෝෂවල වෙන්නේ. මේ රසායනික කෝෂවල වෙන්නේ මේ රසායනික මූලද්‍රව්‍ය වල ගබඩාවලා තියෙන අර ඉලෙක්ට්‍රෝන අර දෙන්න පුළුවන් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඔන්නෝව පාවිතා කරලා හරිද? මෙන්න මේ විද්‍යුත් ශක්තිය කියන දේ කෙලින්ම රසායනික ප්‍රතික්‍රියාව මගින් නිපදවා ගැනීම. හරිද? ඒකේ පළවෙනියට ක්‍රියාකාරකමක් තියනවා නේද? ඒකේ දීලා තියෙනවා අවශ්‍ය ද්‍රව්‍ය. කුඩා බීකරයක් තනුක සල්ෆියුරික් අම්ලය හා සිංක් ලෝහ කෑල්ලක්. දැන් සිංක් ලෝහ කෑල්ලක් ඕන් ඔය වගේ අම්ලයකට දැම්මොත් මොකද වෙන්නේ? දිය වෙලා යනවා නේද? ඒ කියන්නේ ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ප්‍රතික්‍රියා කළා මොනවද හැදෙන්නේ? වාජනේ රත් වෙනව නේද? කියන්නේ තිබ්බ රසායනික ගැබ් වෙලා තිබ්බ ශක්තිය
තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය. එක එක ශක්ති බවට පරිවර්තනය වෙන පරිසරයටමයි උදාහරණ. හරිද? හරිද? ඊට පස්සේ මේ ක්‍රියාකාරකමනේ මෙන්න අපි ක්‍රියාකාරම් මේ විදිහට ලියමු. පළවෙනි ඩොට් එකේ මෙහෙම ලියන්න. දැන් අපේ රූප සටහනේ කෙලින්ම තියෙනවා තනුක සල්ෆියුරික් අම්ලයට සිංක් කැල දාලා. හරි. මෙහෙම ලියාගමු අපි. මෙහිදී සිංක් ලෝහ තාඩුව අසලින් වායු බුබුලු පිටවන බවත් ක්‍රමයෙන් සිංක් තහඩුව ෂය වෙන බවත් නිරීක්ෂණය වේ. එතනම ලියාගන්න. මෙහිදී සිංක් ලෝහ පරමාණු කියලා වරහන් ඇතුලේ Zn කියලා ලියාගන්න. කැපිටල් Z සිම්පල් N. සිංක් ලෝහ පරමාණු සිංක් ලෝහයේ මත ඉලෙක්ට්‍රෝන රඳවමින්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනේ ලෝහයේ මත තියලා රඳවමින් සිංක් ධන දෙක ලෙස ද්‍රාවණගත වේ. ප්‍රතික්‍රියාව මෙහෙමයි. දැන් අපි ගාව සිංක් තහඩුව Zn තහඩුව. මේක අපි ලියද්දි මේකේ තියෙන භෞතික අවස්ථාවත් මේ සමීකරණය ලියන්න ඕනේ. මොකද්ද මේකේ තියෙන භෞතික අවස්ථාව? සිංක් සොලිඩ් එක. නේද? රොඩේස්. ඒක ද්‍රාවණගත වෙනවා. හරිද? ජලීය ද්‍රාවණයනේ සල්ෆියුරික් කියන්නේ. සිංක් ධන දෙක වෙලා හරිද? මෙයා ද්‍රාවණගත වුණාම AQ. හරිද? AQ වෙලා මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන දෙකක් මොකද වෙන්නේ? එයාගව තියාගෙන මෙන්න මේ විදිහට කඩනවා. ඒක යටින් ලියලා මේ සමීකරණ ලියාගන්න. ඕක යටින්. ලියලා මේකට පළවෙනි සමීකරණ කියලා ලියාගන්න. හරිද? හරිද? දැන් මේ විදිහට මෙයා විඝටනය වුණාට හරිද? ජලීය ද්‍රාවණයේ තියෙන්නේ මොකද්ද? සල්ෆියුරික් අම්ලයනේ දැන් තියෙන්නේ. මේ සල්ෆියුරික් අම්ලයට කෙලින්ම මේකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්ද? බෑ. සල්ෆියුරික් වල තියෙන H තමයි හයිඩ්‍රජන් තමයි මේවත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් මේ සල්ෆියුරිකුත් විඝටනය වෙන්න ඕනේ මොකක් හරි එකකට නේද? මේවත් එක්ක කෙලින් ප්‍රතික්‍රියා කරන්න බෑනේ. ඒකින්ද සල්ෆියුරික් මෙන්න මේ විදිහට හරිද? සල්ෆියුරික් මෙන්න මේ විදිහට H2SO4 මේ කෙලින් මේ Q 2H+ ධන SO4 2- AQ විදිහට මේ දෙකම විඝටනය වෙනවා. හරිද? මේක අපි ගන්නම් නෑ බා ඉස්සෙල්ලා මේක මෙහෙම ලියා ගන්න. මේ විදිහට එයා විඝටනය වුණා විතරයි. හරිද? මෙහෙම ලියාගෙන ඉන්න. මෙහිදී මෙම ප්‍රතික්‍රියාව සඳහාද ඔය හිස්තනේ ලියන්නේ. මෙහිදී මෙම ප්‍රතික්‍රියාව සඳහාද හරි හයිඩ්‍රජන් අයන හා සල්ෆේට අයන අන්තිම පාඩම බොහෝ විට හරිද? ඕගොල්ලන්ට අමතර දවස් දාලා මම කරන්න. හරිද? පුළුවන් නේ සතියේ මැද දවස් කවද ගන්නද පුළුවන්? පස්සේ කියන්න. දවස් අන්තිමට කතා දැන් පාඩම කරමු. හරිද? පහස් වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ මෙහෙමයි මම ගෙදර ඉන්න සතියක වගේ තමයි ওই ටික දවස් දෙක ඒ කියන්නේ එකම සතිය දෙක වගේ දාලා කරලා ඉවර කරන්න. හරිද?
ඒ දවස් ටික ඇවිල්ලා ඉවරක් කළා දාමු. ඊට පාඩම් ඔක්කොම ටික ක්ලෝස්. ඊට පස්සේ පේපර් වැඩිපුර වෙලාව අරන් මම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් අග ඉඳන් මුලට වැරදි උත්තරයි ඔක්කොම ටික කියලා දෙනවා. හරිද? ඒක අහන් ඉන්න. දැන්ටම සෑහෙන ප්‍රගතියක් තියෙනවා. ඒක මදි ගෑවෙන්නවත්. හරිද? හරිද? මොකද අමාරු වුණාට පස්සේ අමාරුම එකක් දුන්නොත් සෑහෙන්න වැටෙනවා ඉතින්. ඊට ඉතින් B එකක් ඔය එකක් තමයි. ඒත් ඒන තත්ත්වයට හදාගෙන ගියොත් එහෙම. හරිද? ඒ සෑහෙන පේපර් ටිකක් දැන් කරන්නේ නේද? 5ක් 6ක් වගේ. ඊටත් වැඩිද? ඔව් නේද? වැඩි 7ක් විතර වෙන්න කරා. ඔය දැන් අද දීප එකත් එක්ක 7ක් වගේ. ඉතින් පේපර් 7ක් කරලා. සෑහෙන කළා. තව දවස් ටිකකට තව පේපර් 5ක් 6ක් වගේ තව එකතු වෙනවා. ඔක්කොම 10ක්. ඒ කියන්නේ A level මට්ටමකින් කෙරිලා. හරිද? O level වලට උවමනා වුණා. මේ පන්ති වල කරන්නේත් නැහැ. හරිද? මොකක්ද ලිව්වේ? හරියට කියන්නේ මොකද්ද මට අහුන්නේ නැහැ. මෙහිදී සල්ෆේට් ආයන බවට සල්ෆියුරික් ආම්ලය විඝටනය වේ කියලා මේක ලියා ගන්න. මේක ඉස්සරහින් අංකයක් දාන්න එපා. හරිද? මෙයා නිකම්ම තමයි විඝටනය වෙන්නේ. ඒ කියන්නේ අපි මෙයාට මේ නම කිව්වට ඔය හරිද මේ බලන්න. මෙයාට අපි මේ නම කිව්වට ජලීය ද්‍රාවණයක් ගත්තාම මේ දෙක තමයි ඉන්නේ. හරිද? හරිද? ලියා ගන්න. හරි. ලියාගත්තද? හරි. ඊට පස්සේ මෙන්න මේ ප්‍රතික්‍රියාවට මෙන්න මේ හයිඩ්‍රජන් දෙක ඒක යටින්ම අඳ ගන්න. හරිද? නෑ ඒක යටින් හිස්තනක් වගේ තියෙන රෝල් නැති හරියක් නේද? ඒක තව ඉඩ තියෙනවානේ. ඊළඟ ප්‍රතික්‍රියාව මෙහෙම ලියා ගන්න. එතන මෙහෙම වාක්‍යයක් ලියමුකෝ. හිස්තනේ. මෙහෙම ලියන්න. ඉඩ කොහොම වෙයිද දන්නේ රූල් ඒවා ටික ඕන විදිහට ලියා ගන්න. හරිද? හැබැයි අර ක්‍රියාකාරී විරෙද්දි ගාන්ට ඉවර වෙලා තියෙන්න ඕනේ. හරි. ඔය පිටුව දැන් ඔතනින් ඉවරයිනේ. ඔතනින් ඉවරුනහම කෙලින්ම යන්න පළවෙනි පිටුවට. හරිද? තුන්වෙනි පිටුව කියලා තියෙන්නේ ඒකනේ. බලන්න. දැක්කනේ පළවෙනි පිටුවේ. එතන තමයි ඉතුරු ටික ලියවෙන්නේ. හරිද? එතනත් ලියවෙන ඕකේ භාගයක්. හරිද? හරිද? තේරුණානේ? ප්‍රැක්ටිකල් එක ඉවරෙද්දි ඒ print out එකේදී මිස්ටේක් කළා. මම හරියට අදලා තියෙනවා මේ ඒගොල්ලෝ අමුණක්දී ඔය පිටුව පස්සට ගිහිල්ලා. ඒක. මේ මෙතන ලියාගමු. ද්‍රාවණයේ ඇති H+ අයන කියන්නේ ද්‍රාවණයට දැන් මේ විඝටනය වෙලා රිලීස් වුණානේ H+ අයන. ද්‍රාවණයේ ඇති H+ අයන සිංක් තහඩුව වෙත ආකර්ෂණය වී ලබාගත් H+ අයන සිංක් තහඩුව වෙත ආකර්ෂණය වී ඉලෙක්ට්‍රෝන ලබාගත් H+ අයන පොඩක් කාකපාදයක් දාලා ඉලෙක්ට්‍රෝන කියලා එන්නේ. ඉලෙක්ට්‍රෝන ලබාගත් H+ අයන හයිඩ්‍රජන් වායුව බවට පත් වී පිට වීයි කියලා ලියලා මෙන්න මේක ලියන්න. දැන් මෙයාගේ මේ H+ ටික දෙකයි H+ තියෙනනේ. ඕන් ඔය දෙකයි H+. හරිද? දැන් මෙයාගෙන් නිකුත් කරව මේ ඉලෙක්ට්‍රෝන දෙක අල්ල ගන්න මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. දෙකයි H+ එක. හරිද? මේ විදිහේ මේ නිකුත් කරපු ඉලෙක්ට්‍රෝන දෙක අරගෙන මෙන්න මේ විදිහට හයිඩ්‍රජන් වායුව විදිහට
මේකෙන් පිට වෙලා යනවා. මේක ලියා ගන්න ඕක යටින් දෙවෙනි සමීකරණය කියලා. මෙන්න මේ අංක ගහපු සමීකරණ දෙක තියෙන්නේ. ඕක තමයි ඔය වියලි කෝෂයේ ප්‍රතික්‍රියා දෙකට අපිට ඕන වෙන්නේ. හරිද? මේ සිංක් තාඩුව දියවීමේ අපි බැටරි ඒ කියන්නේ විද්‍යුතය නිකුත් කරගන්න යන්නේ. හරි ලියාගත්තා. මේක මේ විඝටනයක් විතරයි සල්පිරි මේ කෑල්ල ඕනේ නැහැ අපිට. මේ ආයනේ. හැබැයි මෙයත් අන්තිමට මේ සිංක් එක්ක කලවම් වෙලා සිංක් සල්ෆේට් කියලා හරිද? අණුවක් ගොඩනගනවා. ඒක මම අන්තිමට එන්න. දැන් හරි. මෙහෙම ලියගන්න. ඕකේ අටින් ඒ ඩොට් එකේ තියෙන දේ ලියගන්න. හරි. මෙහෙම ලියගන්න. ඉහත 1 හා 2 සමීකරණ නෑ ඉහත 1 හා 2 ආකාරයේ අර්ධ ප්‍රතික්‍රියා. ඉහත 1 හා 2 ආකාරයේ අර්ධ ප්‍රතික්‍රියා සුදුසු පරිදි එකතු කිරීමෙන් අපට තුලිත අයනික ප්‍රතික්‍රියාව ලබා ගත හැක. හරිද? අපි දැන් මේ දෙක එකතු කරමු. මේ 1යි 2යි සමීකරණ දෙක අපිට මේක ඕනේ නැහැ. හරි. මේක ඕනේ නැහැ. 1යි 2යි එකතු කරන්න යන්නේ. හරිද? සමීකරණ එකතු කරන්න දන්නවද? එකතු කරන්න දන්නවද? කොහොමද එකතු කරන්නේ? කොහොමද එකතු කරන්නේ? 1යි 2යි කියන දේ මම මෙහෙම ලියනවා. 1 ධන 2 කියලා ලියනවා. දැන් සමීකරණේ පැති දෙකක් තියෙනවානේ ප්‍රතික්‍රියකයි ඵල තියෙන පැත්ත. මේකේ ප්‍රතික්‍රියක ටික මොකද්ද? මේ ටික. ඵල මේ ටික. මේකේ ප්‍රතික්‍රියක මොකද්ද? මේක. මේක මේ ටික. හරිද? අපි මේ දෙක එකතු කරනවා කියලා ලිව්වෝ. මේකේ ඵල ඔක්කොම ටික එක පැත්තක ලියනවා. අනිත් පැත්තේ ප්‍රතික්‍රිය ටික ඔක්කොම ටික එකට ලියා ගන්නවා. මුලින්ම පළවෙනි පියවර ඒක. සමීකරණ දෙකක් එකතු කරලා තුලිත කරන්න යද්දී මම ලියා ගන්නවා. දැන් මේකේ මොකක්ද තියෙන්නේ? 2H+ ධන 2 ඉලෙක්ට්‍රෝන තියෙනවා. තව මොනවද තියෙන්නේ? මේ සිංක් තියෙනවා. සිංක්. හරි. මේක ජලීය අවස්ථාවක් දාමු. ඒ කියන්නේ භෞතික අවස්ථා. දැන් මේ පැත්තේ මොනවද තියෙන්නේ? හයිඩ්‍රජන් වායුව තියෙනවා. H2 ගෑස් එක තියෙනවා. ද සිංක් ධන 2 ආයනය තියෙනවා. Zn ධන 2 ආයනය තියෙනවා. ඒක ජලීයයි. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. හරි. දැන් මේක තුලිතද මේ පැත්තේ සිංක් තියෙනවා මේ පැත්තේ සිංක් තියෙනවා. හයිඩ්‍රජන් දෙකක් තියෙනවා මේ පැත්තේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එහෙනම් අපිට මොකද්ද? මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වලට මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන කපන්න පුළුවන්. දැන් මේ පැත්තේ තව ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බොත් ඔක්කොම ටික එකතු කරනවා. හරිද? එතකොට 4යි ඉලෙක්ට්‍රෝන වෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන දෙකට මේ දෙකක් කපුවම මේ පැත්තේ දෙකක් විතරක් ඉතුරු වෙනවා. අනිත් දෙක අනිත් ඉලෙක්ට්‍රෝන දෙකත් එක ගියා. මේ දෙක කපලා ඉවර වෙලා 2H+ දෙක නෑ සිංක් සල්ෆේට් ඒ කියන්නේ solid H2 gas ධන සිංක් ධන 2යි AQ කියලා ප්‍රතික්‍රියාව ඔන්න ඔය විදියට හැදෙනවා. හරි. ප්‍රතික්‍රියාවකින් ලබා ගත හැකි කියලා මෙන්න මේ විදියට 1 ධන 2 කියලා ලියලා මෙන්න මේ සමීකරණේ ලියා ගන්න. හරිද? මේ විදියටම ලියා ගන්න. කපන ඒවාත් ලියා ගන්න ඔය විදියට. ලියලා කපලා දාන්න. හරි. හරිද? ඊට පස්සේ දැන් අපේ මේ සල්ප වලට වෙච්ච වැඩක් නැහැ සල්පේට් වල නේද? ඒකත් නැති වෙලා යන්නේ නැහැ කොහෙවත්. හරිද? මෙන්න මේ විදිහට තියෙනවා. මෙහෙම ලියා ගැනීමකෝ අපි ඉස්සෙල්ලා.
උතන ඩොට් එක ගාමින් ලියා ගන්න. මෙහෙම ලියන්න. ද්‍රාවණයට මෙහෙම ලියා ගන්න. හරි මේ දෙක ලියාගත්තා? හරි. දැන් යන පළවෙනි පිටුවට. මෙහෙම ලියා ගන්න. ද්‍රාවණයට හරි H+ අයන ලැබුණේ H+ නිකන් ආවේ නැහැ අපි කොහොමද H+ කියලා එකක් දිය කරේ නැහැනේ සල්ෆියුරික් දිය කරේ H+ අයන ලැබුණේ සල්ෆියුරික් අම්ලය විඝටනය වීමෙනි සල්ෆියුරික් අම්ලය විඝටනය වීමෙනි හරිද සල්ෆියුරික් අම්ලය විඝටනයේදී සල්ෆියුරික් අම්ලය විඝටනයේදී සල්ෆියුරික් අම්ලය විඝටනයේදී මාධ්‍යයට H+ අයන වලට අමතරව H+ අයන වලට අමතරව SO2 අයනද මාධ්‍යයට එකතු වේ නමුත් ප්‍රතික්‍රියාවේදී SO2 අයන වෙනසකට ලක් නොවන බැවින් SO2 අයන වෙනසකට ලක් නොවන බැවින් SO2 අයන වෙනසකට ලක් නොවන බැවින් SO2 දෙපසටම එකතු කරමු නෑ සමීකරණයේ දෙපසටම එකතු කරමු ඒ කියන්නේ මොකද්ද මේ SO2 අයන වෙනසක් වෙන්නේ නැහැ ඒක විඝටනය වුණා H+ දුන්නා වෙනසක් වෙනවා ඇත්තටම මෙයා මේ තියෙන සිංක් එක ප්‍රතික්‍රියා කරන්න ගන්නවා අපි මෙහෙම ලියමු දැන් අපිට මේකනේ ආවේ දැන් අපේ ඔය කියපු වාක්‍යයේ තියෙන වැඩේ මොකද්ද දෙපැත්තටම SO2 එකතු කරන්න එකතු කරමු එහෙනම් හරි මම මේ දේ ලියා ගන්න 2H+ ධන සිංක් සල්ෆේට් මේක AQ මේවා ලියා ගන්න අනිවාර්යෙන් මේකට දාන්න මේකේ අනිවාර්යෙන් දානවා නම් දාන්න ඕනේ හරිද SO4 2 AQ මම සිංක් වෙනම දාලා මෙයා වෙනම දාන්න සිංක් සොලිඩ් එකයි මෙතනට 2H+ විදියට ගන්න AQ හරි ඊට පස්සේ අපිට හැදෙනවා මේ පැත්තේ මොනවද තියෙන්නේ දෙපැත්තටම SO2 එකතු කරන්න කිව්වා H2 වායුව තියෙනවා H2 ගෑස් තියෙනවා සිංක් ධන 2 AQ එක තියෙනවා ඊට පස්සේ SO4 2 එක තියෙනවා AQ එක හරි දැන් බලන්න මේ පැත්තේ මෙහා එකට තියෙනවා නම් කොහොමද මේක ලියන්නේ බලාගන්න ඉස්සෙල්ලා මේ පැත්තේ සිංක් වලට නම් අවුලක් යන්නේ නැහැ ඒ විදිහටම තියෙනවා මෙයා කොහොමද ඉන්නේ මේ දෙක එකට එකතු කරාම ආයි හැදෙන්නේ සල්ෆියුරික්ම තමයි H2යි SO4 H2 SO4 විදියට ඉන්නවා හරිද ඊට පස්සේ එහා පැත්තේ H2 වායුවයි සිංක් අන්න හරි ඔන්න වැඩේ ආවා මේ සිංක් ධන දෙකයි මේ ධන දෙකක ආරෝපණයක් තියෙනවා මෙයා ගාව ඍණ දෙකක ආරෝපණයක් තියෙනවා ඒ කියන්නේ මෙයාට දෙකටම ඉන්න පුළුවන් නේද මෙයා ගාව ධන දෙකක් තියෙනවා මෙයා ගාව මදිපාඩුව තියෙනවා එහෙනම් මෙයාට තුලිතව ඉන්න පුළුවන් නේද මෙයා හදා ගන්නවා මෙන්න මෙහෙම සංයෝගයක් සිංක් සල්ෆේට් කියලා ජලීය ද්‍රාවණය හදා ගන්නවා හරි එතකොට කලින් තිබ්බ සල්ෆියුරික් වෙනුවට දැන් මෙයා ගාව තියෙන්නේ මොකද්ද සිංක් සල්ෆේට් ඊට අමතරව මොකද්ද හයිඩ්‍රජන් වායුව පිට වෙලා ගියා හරිද එහෙම කළා ඊට අමතරව ඉලෙක්ට්‍රෝන එකකුත්
එහෙ මෙහෙ වුණා ඒකට වෙච්ච දෙයක් නැහැ. අපි බලමු ඊගාවට ඉලෙක්ට්‍රෝන ටික හැන්ඩල් කරගන්නේ කොහොමද කියලා. මේ සමීකරණ ලියන්න මේ දෙක එකතු උනේ මේ දෙකට මේ විදිහේ කාකපාදයක් දාලා ලියා ගන්න මෙන්න මේක තමයි මේ හැදුනේ. හරි. ලියාගන්න මේ සමීකරණ දෙකම ලියාගන්න. මේකයි මේ යට එකක් ලියාගන්න. එකතු වෙලා හැදිරි කොහොම මොකක් සංයෝගය කියලා. හරිනේ. ලියාගන්න ඉක්මනට. අද මම පුළුවන් තරම් මම මේක ඉවර කරනවා. ඔක්කොම කරලා ඉවර කරන්න බැරි වෙයි. හරි. පිටු 18ක්ද කොහෙද වන්න තියෙනවා. මම 16ක් වගේ පිටු තියනවා ලියන්න. මන්ට එක පිටුවයි ලියුවේ. හරි. ඊට පස්සේ තියෙනවානේ වාක්‍යයක්. ඉලෙක්ට්‍රෝන හෝමාරුව බාහිර සංඥාවක් ඔස්සේ සිදු වෙනා අපිට විද්‍යුත් ධාරාවක් නිපදවා ගත හැකියි කියලා. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන හෝමාරුව දැන් මේක ඇතුළේනේ උනේ. මේ බලන්න. මේ වෙච්ච මේ ඉලෙක්ට්‍රෝන දෙකට මේ දෙක කැපිලා ගියා. එළියෙන් නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන දෙක. ඕන් ඔය ඉලෙක්ට්‍රෝන දෙක අපිට බාහිර සංඥායකයක් දිගේ එළියට ගන්න පුළුවන් නම් ඒ හුවමාරුව දැන් මෙයා ගාව ද්‍රාවණය ඇතුළේ තියෙන හුවමාරුව උනා. විද්‍යුතයක් නිපදෙව්වද? නැහැ. නිකන් සංයෝගය හැදුනා. විද්‍යුතයක් ආවේ නැහැ. අපිට ඔන්න ඕක එළිය බාහිර සංඥායකයක් දිගේ ගන්න පුළුවන් නම් මේ ඉලෙක්ට්‍රෝන ගමනක් කියන්නේ ධාරාව ගැලීමන්නේ. ඒ කියන්නේ විද්‍යුතයේ නිෂ්පාදනය. හරිද? ඔයගොල්ලෝ දැකලා පොඩි කාලේ අර කරලා තියෙනවා දෙහි ගෙඩියට. හරිද? කොපර තහඩුවකින් සිංක් තහඩුවකින් ගහලා ඒකට වයර් දෙකක් අමුණලා හරිද? ඒකෙන් චූටි කරන්ට් එකක් නිෂ්පාදනය වෙනවා නේද? දෙහි ගෙඩිය මොනවද තියෙන්නේ? අම්ලනේ නේද? සල්ෆියුරික් වගේ ආම්ලයක් තියෙනවා. ඒක හින්දා එයා අර විදියට දෙහි ගෙඩිය ඇතුළත අර විදිය ප්‍රතික්‍රියා කරලා විද්‍යුතය නිෂ්පාදනය කරනවා. අපිට දෙහි ගෙඩි ගොඩාක් එකට ශ්‍රේණිගතව එකතු කරලා අර විදිය ගොඩාක් කම්බි ටිකක් ගහලා කොපොයි සිංක් තහඩුයි එකට ලොකු විදුලියක් ගන්න පුළුවන්. හැබැයි ගොඩ කාලයකට නම් නෙමෙයි. මොකද ආම්ලයේ ඉක්මනට වියෝජනය වෙලා යනවා. හරිද? සිංක් තහඩුත් ඉක්මනට දිය වෙනවා. මේක සාර්ථක එකක් නෙමෙයි. මේකට අපි කියන්නේ සරල කෝෂ කියලා. අපි දැන් බලමු සරල කෝෂයක් කොහොමද හදාගන්නේ කියලා. හරිද? මේ ඉලෙක්ට්‍රෝන හෝමාරුව බාහිර සංඥායකයක් ඔස්සේ සිදුවෙන අපිට විද්‍යුත් ධාරාවන් නිපදවා ගත හැකියි. හරිද? ඕන් තියෙනවා පරිපථ සටහන. බීකරයක් තියෙනවා, සිංකා කොප දහඩ දෙකක් තියෙනවා, සම්බන්ධ කම්බි තියෙනවා, ඇමීටරයක් තියෙනවා. හරිද? අර ඇමීටරේ කොහෙද තියෙන්නේ? එළිය තියෙන්නේ. නේද? ඊට පස්සේ බාහිර සංඥායකයක් දිගේ තමයි මොකද්ද ගිහිලා තියෙන්නේ? ධාරාව ගමන් කරලා තියෙන්නේ. හරිද? සිංඛා තඹ තහඩුව රූපේ ආකාරයට කම්බි යොදාගෙන ඇමීටරේ සම්බන්ධ කර ඉන්පසු ලෝහ තහඩු තනුක සල්ෆියුරික් අඩංගු ද්‍රාවණය තුර ගෙල්ලන ඔබේ නිරීක්ෂණ සටහන් කරගන්න කියලා තියෙනවා. අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලාවත් තාම. දැන් උඩ කරපු වැඩේ තේරුණා නේද? සිංක් තහඩුව ආම්ලයට දැම්මා. සිංක් කැල්ල දිය වෙලා ගියා. එච්චරයි අපි දන්නේ කරන්ට් එකක් ගියාද නැද්ද මොකුත් දන්නේ නැහැ. අන්තිමට සිල්ක් සල්ෆේට් හැදුනා. සිංක් කැල්ල දිය වුණා, හයිඩ්‍රජන් පිට වුණා. නේද? එච්චරයි. අපි දැන් මේ ක්‍රමේ පාවිච්චි කරලා දැන් කරන්ට් එකක් හදන්න යන්නේ. හරි. ඒකේ මුලින්ම අපි කරලා තියෙනවා. හරිද? දීලා තියෙනවා මෙහිදී ඇමීටරයේ උත්කමනය වෙන බව, සිංක් තහඩුව ෂේ වෙන බවත්, කොපර තහඩුව අතර වායු වෙන බව, වායු බුබුළු පිට වෙන බවත් නිරීක්ෂණය වෙයි කියලා. මොන නිරීක්ෂණ ටිකක් දීලා තියෙනවා. හරිද? අපි නිරීක්ෂණය සඳහා හේතු සොයා බලමු කියලා තියෙනවා. හරි බලමු මොනවද හේතු කියලා. මොනවද හේතු? හේතු. මෙහෙම ලියාගමු. මෙතන ඉස්සෙල්ලා මෙහෙම ලියාගමු මම කියන්නම්. මෙහෙම ලියාගමු. මෙහිදී සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන ලෝහ මත රඳවමින් හරිද? ඉලෙක්ට්‍රෝන ලෝහ මත රඳවමින් සිංක් අයන බවට පත්වේ. මේ නිසා සිංක් තහඩුව ක්ෂය වේ.
මේ නිසා සිංක් තහඩුව ක්ෂය වේ. හරි. මේ සිංක් තහඩුව ක්ෂය වේ. හරි. සිංක් තහඩුව මත රැස් වූ සිංක් තහඩුව මත රැස් වූ ඉලෙක්ට්‍රෝන බාහිර කම්බිය ඔස්සේ ඔන්න වැඩේ. එතන තමයි පොඩි ජිල් මාට් එක වෙන්නේ. ඉලෙක්ට්‍රෝන බාහිර කම්බියක් ඔස්සේ කොපර් තහඩුව වෙත ගමන් කරයි. ඒ කියන්නේ සිංකුයි කොපර් කෑල්ලයි බාහිර කම්බියක සම්බන්ධ කරලා ওই ද්‍රාවණය ගිල්ලනවා. බාහිර කම්බියක් ඔස්සේ ගමන් කරයි. හරිද? මේ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය විද්‍යුත් ධාරාවක් ලෙස සලකනු ලැබේ. එබැවින් මෙතනදී දැන් ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන යනවා කොපර් තහඩුවට. කොපර් තහඩුව වෙතට ද්‍රාවණයේ ඇති H+ ගමන් කර තහඩු මගින් ඉලෙක්ට්‍රෝන ලබා ගනී. හරි. එම නිසා කොපර් තහඩුව අසලින් හයිඩ්‍රජන් බුබුලු පිට වේ. ඔය යටින් ප්‍රතික්‍රියා දෙකක් ලියන්න තියෙනවා. තියාගන්න සිංක් තහඩුව අසල ප්‍රතික්‍රියාව. එහා පිටු ඇති. ටයිප් කළාම ඇති. තියෙනවනේ. මොකද්ද සිංක් තහඩුව අසල තියෙන ප්‍රතික්‍රියාව? සිංක් තහඩුව අසල තියෙන ප්‍රතික්‍රියාව මොකද්ද? මෙයානම් ඒක වකන්නම්. එන්නේ නෑ. මේක ඕන වෙයි. සිංක් ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? සිංක් මෙන්න මේ විදිහට මොකද්ද? සිංක් ධන දෙක හදනවා. ජලීය මාධ්‍යයේ දෙකයි ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේක ලියා ගන්න සිංක් තහඩුව අසලේ. කොපර් තහඩුව අසල මොකද්ද වෙන්නේ? මෙන්න මේ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ 2H + AQ එක හරිද? මෙන්න මේ විදිහේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගෙන මේ විදිහේ හයිඩ්‍රජන් වායුව පිට කරනවා. මේක ලියාගන්නේ කොපර් තහඩුව, මේක ලියාගන්නේ සිංක් තහඩුව අසල. ඕක තමයි වෙන ප්‍රතික්‍රියා දෙක. හරි. හරිද? ඊට පස්සේ එතන තියෙන ඩොට් එක තියෙන එතන මෙහෙම ලියාගන්න. මෙහෙම ලියන්න. ඉහත පරීක්ෂණයේදී සිංක් සිට කොපර් දක්වා සිංක් සිට කොපර් දක්වා ඉලෙක්ට්‍රෝන ධාරාවක්
ඉලෙක්ට්‍රෝන ධාරාවක් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ඇමීටරයේ උත්ක්‍රමණය මගින් ගමන් ගන්නා බව හඳුනාගත හැකිය. උත්ක්‍රමණය මගින් ගමන් ගන්නා බව හඳුනාගත හැකිය. මෙමගින් විද්‍යුත් ධාරාවක් ජනනය කර ගැනීම සිදු කළගත හැකිය. විද්‍යුත් ධාරාවක් ජනනය කර ගැනීම සිදු කළගත හැකිය. විද්‍යුත් ධාරාවක් ජනනය කර ගැනීම සිදු කරගත හැකිය. හරි. මෙහිදී ඉහත ඔයගොඩම 1 හා 2 ප්‍රතික්‍රියා එක් කිරීමෙන් අර්ධ ප්‍රතික්‍රියා එක් කිරීමෙන් අර්ධ ප්‍රතික්‍රියා එක් කිරීමෙන් ලැබෙන තුලිත අයනික ප්‍රතික්‍රියාව විද්‍යුත් කෝෂ තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාව නම් වේ කියලා මේක ලියා ගන්නයි පාරක්. 1 2 එකතුව දාලා ඔය හිස්තැනක් වගේ තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම එක ලියා ගන්න. උඩ එක විතරයි යට දෙක එපා. සිංකා කොපද හඩ අර්ධ ප්‍රතික්‍රියා දෙක ලියා ගත්තනේ. උඩ එක ලියන්න. හරි. හරිද? ලියා ගත්තද? හරිනේ? ඊට පස්සේ මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ඉහත කෝෂයේ ඊට යට එකේ ඉහත කෝෂයේ සිංක් ඉලෙක්ට්‍රෝඩයේ අසල ප්‍රතික්‍රියාව තවදුරටත් සලකා බලමු. නිකන් මාතෘකාවක් වගේම ලියන්න. කමන්නේ. උතරම ලියලා යටින් ඉනක් ගන්න. ඊට පස්සේ ඒක යටින් මේ අර්ධ ප්‍රතික්‍රියාව ආයෙ ලියන්න. මේ සිංක්
ගාවෙන් එතන යටින් ආයෙ ලියන්න. ඒ කියන්නේ මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක ගැන තවදුරටත් ගැඹුරට අපි කතා කරන්න යන්නේ. සිංකුයි කොපයි ගත්තේ හරිද? හරිනේ? හරි. ඊට පස්සේ මෙහෙම ඒක යටින් ලියා ගන්න. කිසියම් ප්‍රභේදයකින් වරහන් ඇතුලේ පරමාණු අණු හෝ අයන කියලා දෙනවා. කිසියම් ප්‍රභේදයකින් පරමාණු අණු හෝ අයන අණු හෝ අයන ඉවත් වීම ඔක්සිකරණයක් ලෙස හැඳින්වේ. ඔක්සිකරණයක් ලෙස හැඳින්වේ. මේ අණුව සිංක් තහඩුවේ සිදුවන්නේ ඔක්සිකරණය කිය හරණයක් නෙමෙයි කයන්නේ කරණයක්. ඒ කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් එයාගේ මොකද්ද වෙන්නේ? ඈ? කරණයක්. අන්න එක හයිලයිට් කරගන්න. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණයක් ලෙස හැඳින්වේ කියන දේ ඕක අනිවාර්යෙන් වැදගත්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යාගාව තිබ්බා එහා පැත්තට යද්දී එයාගේ ඉලෙක්ට්‍රෝන දෙක එළියට පැනලා එයාගාව ආරෝපණයක් ඇවිල්ලා. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන ඔක්සිකරණයක් තමයි වෙලා තියෙන්නේ. හරිද? හරිද? හයිලයිට් කරගත්තද? ඔක්සිකරණයකි. හරිද? මෙහෙම ලියන්න. යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිකරණයක් සිදුවේ නම් එම ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය ලෙස නම් වේ. දැන් ඇනෝඩය මොකද්ද වෙන්නේ? ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ දිය වෙලා යන එක ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඇනෝඩය ලෙස නම් කෙරේ. මෙහිදී සිංක් තහඩුවේ ඉලෙක්ට්‍රෝන රඳවා ගනිමින් සිංක් තහඩුවේ ඉලෙක්ට්‍රෝන රඳවා ගනිමින් සිංක් පරමාණු ද්‍රාවණගත වන බැවින් දිවන නේද? සිංක් පරමාණු ද්‍රාවණගත වන බැවින් කොපර් තහඩුවට සාපේක්ෂව සිංක් තහඩුව ඍණ ලෙස ආරෝපණය වී ඇත. මෙම නිසා සිංක් ඉලෙක්ට්‍රෝඩය කෝෂයේ ඍණ අග්‍රය ලෙස හැඳින්වේ. මෙම කෝෂය විතරයි ඍණ අග්‍රය ලෙස හැඳින්වෙන්නේ.
ඍණාග්‍රයට කියන තව නමක් තියෙනවා. මොකද්ද? ඇනෝඩය නේද? ඒකත් highlight කරගන්න. ඍණාග්‍රය කියන එකත් highlight කරගන්න. ඇනෝඩය කියන එකත් highlight කරගන්න. ඔක්සිකරණය කියන එකත් highlight කරගන්න. ඒ තුනම දැම්ම highlight කරගන්න. හරිද? නැත්නම් ඔක අමතක වෙනවා. ඔය කියන කතාව මේකට විතරයි වළංගු ඈ. සරල කෝෂයට විතරයි වළංගු. විද්‍යුත් විච්ඡේදනයේ වෙනස් එකක් ඈ. ඔය ඇනෝඩ් කැතෝඩ් දෙක මාරු වෙනවා ඈ. හොඳට මතක තියාගන්න ඈ. හරිද? විද්‍යුත් විච්ඡේදය කියන්නේ මොකද්ද? එන්නේ බාහිරින් විදුලිය සපයලා ද්‍රාවණයේ තියෙන ඇනායන කැටායන දෙකක් වෙන් කරන එක. හරිද? මේක කරන්නේ ඒකේ තියෙන මොකද්ද? ද්‍රාවණයේ තියෙන ඇනායන කැටායන පාවිච්චි කරලා බාහිරට විදුලියක් නිපදවලා දෙන එක. ඒකේදී ඇනෝඩය කැතෝඩය මේක තමයි. ඉක්මනට දිය වෙලා යන එක මොකද්ද? ඇනෝඩය. ඒක තමයි ඍණාග්‍රය. ඒ කියන්නේ එයා පටපට ගාලා ද්‍රාවණගත වෙනවා. හරිද? කැටායනයේ විදියට කළා ඉලෙක්ට්‍රෝන එයාගේ තහඩුව මත ගබඩා ගන්නවා. දැන් එයා ගාව ඉලෙක්ට්‍රෝන වැඩි. කොපර් තහඩුව ගාව ඉලෙක්ට්‍රෝන අඩුයි. එතකොට මොකද බලන්නේ? ද්‍රාවණයේ දිගේ යනවට වඩා එයාට බාහිරින් මොකද්ද? සම්බන්ධයක් තිබ්බෝ රට ගාලා බාහිර ඉඳන් කොපර් තහඩුව වෙතට ඒ ඉලෙක්ට්‍රෝන වැඩි ටික යන ගන්නවා. හරිද? හරිද? හරි. ඊට පස්සේ තියෙනවානේ මාතෘකාව මොකද්ද? කොපර් තහඩුව අසර ප්‍රතික්‍රියාව කියලා. හා? ඒක මෙහෙම ලියාගන්න. කොපර් තහඩුව අසර ප්‍රතික්‍රියාව කියලා මේක ලියා ගන්නකො. එතන යට ඉඳ තියෙන තැන MH2 + AQ එක. හරිද? හරිද? කොපර් තහඩුව අසල ප්‍රතික්‍රියා. හරිද? හරි ඊට පස්සේ මෙහිදී H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 වායුව බවට පත් වේ. H2 වායුව බවට පත් වේ. H2 වායුව බවට පත් වේ. කිසියම් ප්‍රභේදයකින් ඒකේ තර විදිහට වරහණක් ඇතුලේ පරමාණු අණු අයන කියලා ලියා ගන්න. පරමාණු අණු අයන මගින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණයක් ලෙසද ඒ කියන්නේ මොකක් හරි එකකින් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. දැන් මෙතන H+ ද්‍රාවණයේ තිබ්බ ටික එයා ගාවට ඇවිල්ලා එන්නේ තිබ්බ ඉලෙක්ට්‍රෝන දෙක ලබා ගත්තේ හින්දා තමයි ඔක්සිහරණයක් කියලා කියන්නේ. ඔක්සිහරණයක් ලෙස හැදින්නේ. හරිද? මෙම ඉලෙක්ට්‍රෝඩයේ අසල ඔක්සිහරණයක් සිදුවේ නම් එම ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය ලෙස අර්ථ දැක්වේ. මේ අනුව කොපර් තහඩුව කෝෂයේ කැතෝඩයයි.
කෝෂයේ කැතෝඩයයි. කොපර් තහඩුව වෙත ඉලෙක්ට්‍රෝන ගලා එන බැවින් එය සිංක් තහඩුවට සාපේක්ෂව ඍණ ලෙස ආරෝපණය වී ඇත. අනේ ධන ලෙස ආරෝපණය වී ඇත. එබැවින් කොපර් කෝෂයේ ධන අග්‍රය ලෙස හැඳින්වේ. හරිනේ. ඊට පස්සේ යටින් තියනවනේ කැතෝඩ ඇනෝඩ ප්‍රතික්‍රියා කියලා. දැන් මේක මොන ප්‍රතික්‍රියාවද? ඇනෝඩ ප්‍රතික්‍රියාව. මේක කැතෝඩ ප්‍රතික්‍රියාව. කියලා ඇනෝඩ ප්‍රතික්‍රියාව කියලා මේක ලියන්න, කැතෝඩ ප්‍රතික්‍රියාව කියලා ආයි මේක ලියන්න. හරිද? එතන යටින්. හරිද? ලියන්න. ඕවා තමයි ප්‍රතික්‍රියා. අපිට දැන් මේ කැතෝඩ ඇනෝඩ විදියට හරිද? මේ කැතෝඩ ඇනෝඩ විදියට අපිට මේ දෙකම ගන්න, ඒ කියන්නේ මූලද්‍රව්‍ය ගොඩක් ගන්නවා. සිංක් කොපර් මෝඩ් නැහැ. අපිට යකඩ කොපර් හරිද? ওই විදියට එක එක ඒවා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන සක්‍රියතාව ශ්‍රේණිය දන්නවනේ. සක්‍රියතාව ශ්‍රේණියේ ඉහළින් තියෙන මූලද්‍රව්‍ය කොයි විලත් වැඩ කරන්නේ කැතෝඩ විදියට. අපිට වෙනස් දෙකක් ගන්න ඕනේ අනිවාර්යෙන්ම. හරිද? කැතෝඩ විදියට උඩ තියෙන ඒවා වැඩ කරනවා, යට තියෙන ඒවා ඇනෝඩ විදියට වැඩ කරනවා. හරිද? අපිට යකඩ කොපර් ඒ වගේ කැමති එකක් අරන් ওই විදියටම දාලා ওই සමීකරණම ওই විදියට එන විදියට හදා ගන්න පුළුවන්. මම අනිත් ටික හදා ගන්න යන්නේ නැහැ. ඊගාවට වැදගත් දෙයක් තියෙනවා. ওই රූප සටහනක් ඊට පස්සේ තියෙනවා. මෙන්න මේ විදියට ද්‍රාවණයක් තියෙනවා. දැන් මේකට කොපර්යි සිංක් තහඩුවක් දානවා. එතකොට මට කියන්න මේ තියෙන්නේ සිංක්, මේ තියෙන්නේ කොපර් තහඩුව. ඉලෙක්ට්‍රෝන වැඩි කාගේද? මං කිව්වා. දැන් මෙහෙ බලන්න. කාගාද? සිංක් ගාවනේ වැඩි. දැන් මෙයා ගාව ඉලෙක්ට්‍රෝන වැඩි. ඉලෙක්ට්‍රෝන වැඩි කියන්නේ මෙයා මොන ආරෝපිතයිද? ඍණ ආරෝපිතයි නේද? ඍණ ආරෝපිතයි. එතකොට මෙයා ඊට සාපේක්ෂව ධන ආරෝපිත වෙනවා නිකම් නේද? එතකොට මට කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොයි පැත්තටද? දැන් මෙයා ගාව ඉලෙක්ට්‍රෝන වැඩි, මෙයා ගාව අඩුයි. වැඩි තැන ඉඳන් අඩු තැන. පීඩනෙත් එහෙමනේ. පීඩනෙත් වැඩි තැන ඉඳන් අඩු තැනට. ඉලෙක්ට්‍රෝනත් වැඩි තැන ඉඳන් අඩු තැන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන මෙන්න මේ පැත්තට තමයි ගමන් කරන්නේ. මේ ඉලෙක්ට්‍රෝන ගමන. හැබැයි ධාරාව ගමන් කරන්නේ මොන පැත්තටද? ධන ඉඳන් ඍණට නේද? ධාරාව ගමන් කරන්නේ මෙන්න මේ පැත්තට. මේ යන්නේ ධාරාව. හරිද? ඉලෙක්ට්‍රෝන ටික මෙයාට දුන්නට ධාරාව යන්නේ මෙහෙට. බැටරි එකක් ධන ඉඳන් ඍණට ධාරාව ගමන් කරන්නේ නේද? හැබැයි ඉලෙක්ට්‍රෝන ටික යන්නේ අනිත් පැත්තට. හරි. ඒක අපි මාක් කරලා තියෙනවා උතන. බලන්න දෙන්න කොටුවක් දාලා දැක්කනේ? දෙකම ඔක්කොම පැහැදිලිව ලියලා තියෙනවා. හරිද?
තියනවද? ඈ? පිටිපස්සේ තියෙන්නේ. අප්පඩ තියෙන. හරියට ලියාගත්තනේ අදාළ තැනේ නේද? පොඩ බලන්න පිටු අංගත් එක්ක යන්න. ඒ ගහලා තියෙන තැන් ටික වෙනස් හරිද? හරිද? පොඩ පිටු අංග පොඩ්ඩක් බලන්න. අපි කොහොමද බලන ඕන දෙයක් බලන්නේ පිටු අංග පිළිවෙලටනේ නේද? පිටු අංගය යටින් තියෙනවා. හරිද? ඒකින්ද පැටලෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. පාඩම් කරන්න ගියා පිටු අංග පිළිවෙලට පාඩම් කරගන්න. හරිනේ? හරි. ඊට පස්සේ අපි එනවා යකඩ ඒක ප්‍රතික්‍රියා වලට යන්නේ නැහැ. හරිද? ඒ ප්‍රතික්‍රියාවත් ඔය වගේම තමයි. යකඩත් අර විදිහට සිංක් වෙනුවට ධන දෙකක් දෙනවා හයිඩ්‍රජන් විඝටනය වෙනවා. අර විදිහට තමයි වෙනසකට වෙන්නේ මේ අපි සිංක් ලිව්වේ. ඔතනට Fe කියලා වටනවා විතරයි. Fe ධන දෙක. එච්චරමයි සිංක් වගේම තමයි. හරිද? Fe විතරයි වෙනස් වෙන්නේ. සිංක් නම් Zn යකඩ නම් Fe. හරිද? එච්චරයි අර විදිහටමයි වෙන්නේ. කිසි වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. හරිද? ඊට පස්සේ මාතෘකාවක් එනවා විද්‍යුත් විච්ඡේදය. ඔන්න වැදගත් එකක්. මේ විද්‍යුත් විච්ඡේදය කියන්නේ මොකද්ද? විද්‍යුත් විච්ඡේදය කියන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා ඒක මොකද්ද කියලා බලමු. මොකද්ද මේ විද්‍යුත් විච්ඡේදය කියන්නේ? මොකද්ද මේ විද්‍යුත් විච්ඡේදය කියන්නේ? ඕගොල්ලෝ දැකලා තියෙනවද? රත්තරන් බඩු කඩ එහෙම තියෙන්නේ. රත්තරන් බඩු කඩ. ඒවා ඉස්සරහට තියෙන රත්තරන් බඩු පාඩ කරන කට්ටිය ඉන්නව නේද? ඔය රත්තරන් බඩු වල පාඩ ගියාට පස්සේ අපි අර රත්තරන් බඩු පාඩ කරලා දෙන්නයි කියලා දෙන්නේ. එයා අර වතුර එක ගිල්ල හොල්ල අර බැටරි කැලි ටිකකුත් ඉස්සරහා දාගෙන ඔය ඉන්නේ. ඔය අපේම පාරේ මාකට් එකේ යද්දි එහෙම ඇති තරම් තියෙනවා. හරි. එයාට රත්තරන් බඩු දුන්නා මෙන්න මේ විද්‍යුත් විච්ඡේදය පාවිච්චි කළේ. ඒ කියන්නේ මේ පැත්තෙන් මේ දිය වෙලා යන මේ සිංක් අයන මේ පැත්තේ තැම්පත් වෙන ඔන්න ඔය ක්‍රමේ පාවිච්චි කළා අපිට ඒ විදිහට රත්තරන් කැමැති දෙකක් මේ සක්‍රියතා ශ්‍රේණියේ තියෙන මූල ද්‍රව්‍ය අපිට විද්‍යුත් විච්ඡේදය කළා ලෝහා ලේපනය කරන්න පුළුවන්. හරි. මේවා අර පිටින් ගාන පේන්ට් වගේ නෙමෙයි. නැකෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මේ ලෝහ අංශුම ගිහිල්ලා අරගුවත් එක තැම්පත් වෙලා තදින් බැඳිලා තියෙන්නේ. ඒවා ගැලවිලා යන්නේ නැහැ. හරිද? ඒක කරන විදිය තමයි විද්‍යුත් විච්ඡේදනය කරන්නේ. ඒ කියන්නේ මේ ද්‍රාවණයේ තියෙන සංයෝග විඝටනය කරන විදිය තමයි අද බලන්න යන්නේ. කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් අපි ලියාගෙන මේ මොකද මේ විද්‍යුත් විච්ඡේදනය කරන්නේ කියලා. හරි. මෙහෙම ලියන්න. විද්‍යුතය සන්නායනය කරන ද්‍රාවණයක් ඔස්සේ විද්‍යුතය සන්නායනය කරන ද්‍රාවණයක් ඔස්සේ විද්‍යුතය සන්නායනය කරන ද්‍රාවණයක් ඔස්සේ විද්‍යුතය ගමන් කිරීමට සලස්වා සිදු කරගනු ලබන රසායනික විපර්යාස විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය ලෙස හැඳින්වේ. විද්‍යුත් විච්ඡේද ක්‍රියාවලිය ලෙස හැඳින්වේ. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි නිරත වෙමු කියලා කියනවා. කියලා අපිට ක්‍රියාකාරකම දීලා තියෙනවා. ක්‍රියාකාරකම දීලා තියෙනවා. ක්‍රියාකාරකේ මොකක්ද ඒ කරලා තියෙන්නේ? ක්‍රියාකාරකම දීලා තියෙනවා. එතන ඊට පස්සේ ස්තන් තියෙනවා. මොකක්ද ඔකේ තියෙන නිරීක්ෂණ? මොකක්ද මේ කියලා තියෙන්නේ? විද්‍යුත් විච්ඡේදනය. නිරීක්ෂණ වාර්තා කරන්න. මොනවද නිරීක්ෂණ? මොනවද නිරීක්ෂණ? මට කියන්නකෝ. පේන්න තියෙන නිරීක්ෂණ ඔක ඉස්සෙල්ලා කියවලා බලන්න මොකද්ද තියෙන්නේ කියලා. මොකද්ද තියෙන්නේ? විද්‍යුත් විච්ඡේදය නේද? දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ?
අඳින්න තියෙන මේවා ඕනේ නැහැ. මේවා ඉවරයි. මේකදී අපි කරන්නේ විද්‍යුත් විච්ඡේදයේදී හරිද? විද්‍යුත් විච්ඡේදයේදී මෙන්න මේ විදිහේ ඔන්න ඔය විදිහට අපි අරන් තියනවා. හරි. මෙන්න මේ විදිහේ බීකරයක් අරන් තියනවා. ඒකට මොනවද ද්‍රාවණයක් දාලා මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝඩ දෙකක් දානවා. ඒක අර විදිහේ කොප ඒක තහඩුව මුකුත් නෙමෙයි. හරිද? මේකට ගහන්නේ අපි කාබන් කූරු දෙකක්. කාබන් කූරු හොයාගන්නේ කොහොමද? වේලි කෝෂයත් තලලා කුඩු කරාට පස්සේ ඒක මැද්ද තියෙනවා කාබන් කූරක් අපිට ඒක ගන්න පුළුවන්. හරිද? කාබන් කූරක් ගන්නවා. කාබන් දන්නවනේ. කාබන් කූරු දෙකක් ගන්න. ඊට පස්සේ බාහිරට මේක වේලි කෝෂයක් මගේ මම මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? බාහිරින් විද්‍යුතය සපයනවා දැන් මේකට. මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ අතර මේ ද්‍රාවණයේ තියෙන දැන් හිතන්න සෝඩියම් ක්ලෝරයිඩ් කියලා හිතන්න. එයා තියෙන්නේ Na+Cl- විදියට නේද? මට කියන්නේ එතකොට මේ ඉලෙක්ට්‍රෝඩේ ධනාරෝපිත වෙනවා. මෙයා ධනට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙයා ඍණාරෝපිත වෙනවා නේද? ඈ මෙහෙම කරාට පස්සේ මේ ද්‍රාවණේ ධනාරෝපණයට ඇදිලා එන්නේ මොකද්ද? සෝඩියම්ද? නෑ. මොකද්ද ඇදිලා එන්නේ? ක්ලෝරින්. ඊට පස්සේ මෙයා ගා මොනවද තැම්පත් වෙන්නේ එහෙනම්? ක්ලෝරින් තැම්පත් වෙනවා. සෝඩියම් මෙයා ගාව තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි කරන්නේ. දැන් අපි විද්‍යුත් විච්ඡේදනය දැන් ලෝහ ලේපනයේ වගේ කරන්නේ. මේ පැත්තට ඔය රත්තරන් කෑල්ල වගේ අල්ලලා මේ පැත්තේ රත්තරන් කැටයක් තියෙනවා. බාහිරින් විද්‍යුත් සංනායනය කරාට පස්සේ මොකද වෙන්නේ? කොප ධන දෙක වගේ නම තම හිතන්නකෝ. ඒවා ගැලවිලා අවිල්ලා මේක උඩ තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න පාට එන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම තමයි විද්‍යුත් ලෝහ ලේපනය කරන්නේ. මම ලෝහ ලේපනය නෙමෙයි මොකද්ද මේ කරන වැඩේ කියලා වෙන්න නෑ. ඔය දැන් පළවෙනි රූප සටහනේ දෙන අවශ්‍ය ද්‍රව්‍ය ටික බලන්න. කාබන් ඉලෙක්ට්‍රෝඩ, විදුලි පන්දම් කෝෂ, සම්බන්ධක කම්බි, ගැල්වනෝමීටරයක්, පොල් තෙල්, භූමි තෙල්, ආශ්‍රිත ජලය, ආම්ලික ජලය, ලුණු ද්‍රාවණය, එතනෝල් එක ඒවා තියෙනවා. හරිද? ඊයද සදාන් කර ද්‍රව ද්‍රාවණ අඩංගු බීකරය තුළට කාබන් ඉලෙක්ට්‍රෝඩ ගිල්ලා ඇමීටර උත්ක්‍රමණය වේදයි නිරීක්ෂණය කරන්න. දැන් ඇමීටරයකුත් මෙතනට සම්බන්ධ කළා. ඒ කියන්නේ මේකේ ධාරාවක් ගලන්න ගත්තොත් පරිපථය සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? ඇමීටරේ උත්ක්‍රමණය වෙන්න පටන් ගන්නවා නේද? ඒක බලා ගන්න විතරයි මේක බලන්නේ. හරිද? ඇමීටරයක් තියන්න. හරි. හරි. ඊට පස්සේ මොනවද දාන්නේ නිරීක්ෂණ? හරි. අපි ඒක යටින් ලියමු. මෙහිදී දැන් ගත්ත ද්‍රාවණ ටික ඔකේ තියෙනවා. මෙහිදී ඇමීටරේ උත්ක්‍රමණයක් දැකිය වන්නේ ඇමීටරයේ උත්ක්‍රමණය දැකිය හැකි වන්නේ ජලීය දැකිය හැකි වන්නේ ආම්ලිකృత ජලය සහ ලුණු ද්‍රාවණයේ යොදාගත් විට පමණි. ඒ කියන්නේ මේ ලුණුයි ආම්ලිකృత ජලයයි විතරයි ගත්තොත් විතරයි අපිට මේ විදිහට බලන්න පුළුවන්. හරිද? හරිනේ. ඊට පස්සේ ඊට යටින් ලියාගන්න. මෙවල අර එනම් විද්‍යුතය සන්නානේ නෑ එනම් මෙම ද්‍රව හරහා විද්‍යුතය සන්නානය වෙයි කියලා තියෙනව නේද? ඊට පස්සේ යට මෙහෙම ලියාගන්න. විද්‍යුතය සන්නානය කරන ද්‍රව්‍යය. උතන ගොඩක් ලිය තියෙන්නේ ඊට පරිසම් කරලා ලියන්න. විද්‍යුතය සන්නානය කරන ද්‍රව්‍යය හරිද? වරහන් ඇතුලේ ලියන්න විද්‍යුත් විච්ඡේද්‍ය ලෙස හැඳින්වේ. මේවා තමයි යොදා ගන්න පුළුවන් මේ විද්‍යුතය විච්ඡේදනය කරන්න. ඊට පස්සේ ලියා ගන්න නිදසුන් ආයනික සංයෝගවල ජලීය ද්‍රාවණ නිදසුන් කියලා. දැන් ඊළඟ පේජ් නම්බර් එක බලලා ඒක තියෙන පිටුව හොයාගෙන ඉන්න. හරිද? ඉතින් ඒක හොයාගන්නකො. එහා පැත්තේ තියෙනව නේද? පේජ් නම්බර් එක කීයද එතකොට එතනට? 6නේ. හරියට එනවද නේද? හරියට එන්න ඕනේ නැහැ පැටර්න් උත් වෙන දිහාවට යයි ඕවා. හරිද? කවලම් මැල්ලමක් ඒ 5 තිබ්බනම් ඊට පස්සේ 6නේ එන්නේ 6 පිටුව ගාවින් ලියන්න.
එතෙන්ට එන්න ගානට මම හදලා තියෙන මේ කියන ඒවා. හරිද? නිදසුන් කියන එකට අයනික සංයෝගවල ජලීය ද්‍රාවණය කිව්වනේ. ඒක ඉස්සරහින් ලියා ගන්න. සෝඩියම් ක්ලෝරයිඩ්, කොපර් සල්ෆේට් ඔන්න ඔය වගේ. කොපර් සල්ෆේට් දන්නවද? CuSO4. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් නේද දන්නවනේ. හරිද? ඊට පස්සේ යන්න ආයනික සංයෝගවල විලීන ද්‍රව්‍ය ඊගාව එක. ආයනික සංයෝගවල විලීන සංයෝග. හරිද? හරිද? හරිනේ. ආයනික සංයෝගවල විලීන ද්‍රව්‍ය. ඒක ලියා ගන්න. රත් කිරීමෙන් ද්‍රව බවට පත් කර සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ ලුණු රත් කරාම එන සෝඩියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ අර අනිත් පිටුවට යන්න ඒ පිටුව ඉඩ තියෙනවා. රූල් ටිකක් තිබ්බා. එතන ලියාගෙන ඔතන ඉඩම දිනවා. හරිද? ඊට පස්සේ ඩොට් එකේ ලියන්නේ නැහැ. හරිද? අර රූල් ටිකක් තියෙන එතන ලියාගන්න. මේව ලියාගන්න. අම්ල ද්‍රාවණ. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒක ඉස්සරහම ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හුණු දියර කැල්සියම් කාබනේට් වගේ හුණු දියර හරි ජලීය සල්ෆියුරික් අම්ල ඔය වගේ ඈ හරි ඊට පස්සේ දැන් ලියන්නේ අනිත් ඩොට් එකේ විද්‍යුතේ සන්නායනය නොකරන ද්‍රව්‍ය තව විනාඩි 10ක් තියෙනවා මේක පුළුවන් තරම් මේක ඇදන් ගිහිල්ලා ඉවර කරමු ඈ විද්‍යුතේ සන්නායනය නොකරන ද්‍රව්‍ය මොනවද නොකරන ද්‍රව්‍ය ඈ සංසුද්ධ ආශ්‍රිත ජලය ඒ කියන්නේ මුකුත් නැති H2O2 යන්නේ කිසිම කරන්ට් එකක් ඊට පස්සේ කාබනික ද්‍රව්‍ය කියන්නේ පොලිතීන් වගේ ඒවා පොලිස්ටයිරින් PVC බට ඔය වයර් වතන්න එහෙම ගන්න ඒවා ෂෝට් වෙනවද නෑනේ නේද කාබනික ද්‍රව්‍ය ඊට පස්සේ වරහන් ඇතුලේ ලියා ගන්න ඒවට උදාහරණ පෙට්‍රල් භූමි තෙල් පැරපින් තෙල් ඒ වගේ ඒවා තෙල් ಜಾති එකේ කරන්ට් එක යන්නේ නැහැ හරිනේ ඊට පස්සේ මාතෘකාවක් තියෙනවා විද්‍යුත් විච්ඡේද කෝෂයක් මොකද්ද මේ විද්‍යුත් විච්ඡේද කෝෂයක් කියලා කියන්නේ මෙහෙම ලියාගන්න එතන විද්‍යුත් විච්ඡේදයක් තුලින් හරිද විද්‍යුත් විච්ඡේදයක් තුලින් සන්නායනය කිරීමට සකස් කරන ලද ඇටවුමක් විද්‍යුත් විච්ඡේදයක් ලෙස හැදින්නේ විද්‍යුත් විච්ඡේදන කෝෂයක් විදුලිය සපයන ප්‍රභවයකින්ද
විදුලිය සපයන කෝෂයකින්ද විද්‍යුත් විච්ඡේදය විදුලිය සපයන ප්‍රභවයකින්ද විද්‍යුත් විච්ඡේදයකින්ද විද්‍යුත් විච්ඡේදයකින්ද ඉලෙක්ට්‍රෝඩ දෙකකින් හා සම්බන්ධක කම්බි වලින් සමන්විත වේ කියලා මෙන්න මේ රූපය ඇඳගන්න AB කියලා ලකුණු කරලා මේ විදියට මේ මාක් ටික ඔක්කොම දාගන්න. උතන ඉඩක් තියනවනේ අඳින්න. නේද? එතන රූපය ඇඳගන්න. හරි. පැහැදිලිව ඇඳගන්න හොඳට. ඉක්මනට අරගන්න විද්‍යුත් විච්ඡේදයේ දෙන සම්මුති ටිකත් මම ඉවර කළාම තමයි යවන්නේ. ඉක්මනට අරගන්න අරගෙන නම් කරන්න. හරිද? ඉඳගන්න. දැන් පොඩ වෙලාව වැඩිපුර ගන්නම් මේ පාඩමත් ඉවර කරන්න ඕනේ නේ ඉතින්. හරි. බලන්න පිටු අංකේ බලන්න. හොඳට ওই ටියුට් එකත් එක්ක ওই ටියුට් ගහපු හදා බලන්න. වරද්දලා ගහන්න. වරද්දලා ස්ටේබල් කරලා. මම නැදගෙන නම් කරගන්න. කාබන් ප්ලැටිනම් PT. මම ඒකයි දැන් මේ ප්ලැටිනම් කියන්නේ මම ලිව්වේ නෑ PT කියලා දැන් මේකයි ප්ලැටිනම්. ප්ලැටිනම් ඇයි අපි පාවිච්චි කරන්නේ නැත්තේ? ඉතින් ගන්න තිබ්බනේ ඔය කාබන් කුරු දෙකක් දෙනවා. ඔය ප්ලැටිනම් කුරු ගණන්. ඒක තමයි අපි කාබන් කුරු ගන්නෙ. හරිද? හරිද? හරිනේ. නම් කරගන්න. නම් කරගන්න. සම්මුති හතක් තියෙනවා හත ලියා ගන්න ඕනේ. හරිද? හරිද? හරි. ලියා ගන්න. දැන් විද්‍යුත් විච්ඡේදනයේ ඉඳලා සම්මුතිය කියන එක නීති වගේ නිකන් සම්මතයකට ආපු වගේ ඒවා. හරිද? ලියා ගමු අපි. මහ දේවල් ටිකක් නෙමෙයි. හරි. බාහිර විද්‍යුත් සැපයුමේ පළවෙනි එක බාහිර විද්‍යුත් සැපයුමේ ධන අග්‍රයට සම්බන්ධ කළ යුත්තේ වේගෙන් ලියන්න ධන අග්‍රයට සම්බන්ධ කළ යුත්තේ ධන ඉලෙක්ට්‍රෝඩය වන අතර ඍණ අග්‍රයට සම්බන්ධ කර යුත්තේ ඍණ ඉලෙක්ට්‍රෝඩය වේ. පළවෙනි නීතිය. ධන අග්‍රයට ධන ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ කර යුතු අතර ඍණ අග්‍රයට ඍණ ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ කළ යුතු වේ. හරිද? ඊට පස්සේ දෙවෙනි එක ද්‍රාවණයේ ද්‍රව්‍යයේ අඩංගු ධන ආයන ද්‍රාවණයේ ද්‍රව්‍යයේ අඩංගු ධන ආයන ද්‍රාවණයේ ඇලයිරත් ද්‍රව්‍ය ඇලයිරත් නැද්දෙන් ගන්න ද්‍රාවණයේ ඇලයිරත් ද්‍රව්‍යයේ අඩංගු ධන ආයන ඍණාග්‍රය වෙතටත් ද්‍රාවණයේ ඍණ ආයන ධන ඉලෙක්ට්‍රෝඩයේ වෙතටත් ධන ඉලෙක්ට්‍රෝඩයේ වෙතටත් ආකර්ෂණය වේ. හරිද? ආකර්ෂණය වේ.
ඊට පස්සේ තුන්වෙනි එක මෙහෙම ලියා ගන්න. ඍණ ඉලෙක්ට්‍රෝඩයේ වෙතට ගමන් කරන ධන ආයන ඍණ ඉලෙක්ට්‍රෝඩයේ වෙතට ගමන් කරන ධන ආයන ඍණ ඉලෙක්ට්‍රෝඩයේ වෙතට ගමන් කරන ධන ආයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වේ. ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වේ. ඔක්සිහරණය වේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඔක්සිහරණයක් වෙන්නේ. හරිද? ඒක ගොඩක් තියනවා ලියන්න තව. ඉත තියෙන තුන්වෙනි එකේ තියෙනවානේ. ගොඩක් තියලා තියෙනවානේ. මේක තේන ලියන්න. ද්‍රාවණයේ තුර ධන ආයන කිහිපයක් ඇතනම් ද්‍රාවණයේ තුර ධන ආයන කිහිපයක් ඇතනම් ද්‍රාවණයේ තුර ධන ආයන කිහිපයක් ඇතනම් ධන ආයන කිහිපයක් ඇතනම් සාමාන්‍යයෙන් ඔක්සිහරණයට වඩා නැඹුරු වන්නේ සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඇති මූලද්‍රව්‍ය වේ. මූලද්‍රව්‍ය කැටායනයේ සාධන මෙහෙලිය. මූලද්‍රව්‍ය වේ කියන එකේ නවත්තන්න බෑ. මූලද්‍රව්‍ය කැටායනයේ සාධන ලෝහයයි. හරි. ඊට පස්සේ හතරවෙනි කරුණ. ඍණ ඉලෙක්ට්‍රෝඩයේ අසල ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් සිදුවන නිසා එය කැතෝඩය ලෙස නම් කෙරේ. කලින් අපේ ඍණාග්‍රට අපි මොකද කිව්වේ? බැටරි වල ඇනෝඩේ කියලා. මේක දැන් අපි කියනවා කැතෝඩේ කියලා. හරිද? දැක්කම වෙනස් වෙච්ච දෙක. කියන්නේ අයන ද්‍රාවණයේ ගමන් කරන පැත්ත අනුව. හරිද? දැන් අරකේ නම් ධන ආයනේ එළියට දුන්නේ. ඒකින්ද තමයි අපි යට ඇනෝඩේ කිව්වේ. දැන් මේකේ නම් ධන ආයන ඍණ පැත්තට ආකර්ෂණය වෙනවා. ඒකින්ද අපි කියනවා මෙයාට කැතෝඩේ කියලා. දැක්කනේ? එහෙමයි ඒ නම වෙන්නේ. හරිද? එතකොට අනිත් පැත්ත මාරු වෙනවා. විද්‍යුත් විච්ඡේද වෙනස් වෙනවා. පියලි කෝෂවල වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ පස්වෙනි එක. ද්‍රාවණයේ ඇති ඇනායන හරිද? ද්‍රාවණයේ ඇති ඇනායන ඉලෙක්ට්‍රෝඩයේ වෙත ගමන් කර ඉලෙක්ට්‍රෝන මුදාහරි ද්‍රාවණයේ ඇති ඇනායනය ධන ඉලෙක්ට්‍රෝඩයේ වෙත ගමන් කළ ඉලෙක්ට්‍රෝන මුදාහරිය. ධන කියන කැලේ ඉස්සරහින් දාගන්න. ධන පැත්තටනේ යන්නේ. ධන ඉලෙක්ට්‍රෝනයේ වෙත ගමන් කළ ඉලෙක්ට්‍රෝන මුදාහරිය. එනම් ඔක්සිකරණය වේ.
जैसे 6 බලන්න ඊගාට කොහෙද තියෙන්නේ ඉක්මනට බෙල්ල ගන්න 6 වෙනි පොයින්ට් එක ඊට පස්සේ ධන ඉලෙක්ට්‍රෝනයේ අසල පාඩම් කරද්දි පිටු බලලා පාඩම් කරන්න කියලා හරියද ටියුට් එකේ ඉස්සරහම ලියා ගන්න හරියද පිටු අපිලිවෙලට ඒ කියන්නේ පිටු වෙනස් තැන්වල ඇත පිටු අංක බලා පාඩම් කරගන්න. නැත්නම් එකපාරට අනිත් පැත්ත පෙරලා දින එකනේ තියෙන්නේ නේද? පිටු අංක බලන්න. ටයිප් කරපු එකාගේ වැරදි ඉතින්. ධන ඉලෙක්ට්‍රෝනයේ අතර ඔක්සිකරණයක් සිදුවන නිසා ධන ඉලෙක්ට්‍රෝනයේ ඇනෝඩය ලෙස නම් කෙරේ. හරිද? හරිද? ධන ඉලෙක්ට්‍රෝනය අතර ඔක්සිකරණයක් සිදුවන නිසා ධන ඉලෙක්ට්‍රෝනය ඇනෝඩයක් ලෙස නම් කෙරේ. ඊට පස්සේ ඇනෝඩය ලෙස ලෝහයක් භාවිතා කළේ නම් ඍණායන ඔක්සිකරණය වීම වෙනුවට ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කර ගනිමින් ඔක්සිකරණය වේ. හරි. ඊගාවට අපිට තියෙන්නේ කාබන් ඉලෙක්ට්‍රෝන දා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරන්න. අපි ඒක ඊළඟ දවසේ පාඩමෙන් කතා කරමු. අදට පාඩම ඉවරයි. ආයුබෝවන්.